ඉස්සෙල්ලම මම 2015 මට මේ හොයන්න වුණා මොකද්ද වාහනයකට කුමුදලක් යට කරද්දි මොකද්ද හම්බ වෙන ගැරන්ටි එක කියලා. ඉතින් ඒකෙන්දී මම හොයලා බැලුවාම මම දැනගත්තා ස්ටර්ලින් වොරන්ටි එක ගැන. මේ තියෙන්නේ මගේ 4 වෙනි වාහනේ වාහන 4ක්ම ස්ටර්ලින් වොරන්ටි අතේ ගන්නපු වාහන. මම ගත්තෙම ස්ටර්ලින් වොරන්ටි තියෙන වාහන විතරමයි. ඊළඟට දැන් මේක මම දැන් අද අතන විකුණුවා. වාහනේ දැක්කම දුක හිතෙනවා. මම දැන් ආයි වාහනයක් ගන්න හිතුවා. ඒ ගන්නෙත් මම ස්ටර්ලින් වොරන්ටි තියෙන වාහනයක්. ඊළඟට මට වැදගත් වුණ දේ තමයි වාහනේ ආෆ්ටර් කෙයා එක ගත්තට පස්සේ මොකද බිසි ලයිෆ් එකත් එක්ක ඒකට අවශ්‍ය ෂෙඩියුල් එකකට අනුව තමයි ටික වෙන්න ඕන. ඒක මිනිසෙක් වගේ වාහනේ. ඉතින් ඒ ටික හරියටම බලලා ස්ටර්ලින් ආෆ්ටර් කෙයා කියලා තියෙන ඉතින් ස්ටර්ලින් වොරන්ටි එක වගේම තමයි ස්ටර්ලින් ආෆ්ටර් කෙයා එක. ඉතින් බය නැතුව පාරේ යන්න පුළුවන්. මගේ මේ තියෙන එක්ස්පීරියන්ස් එක ඒක හොඳ එක්සැම්පල් එකක්. මට මුලින්ම තිබ්බේ හස්ල එකක්, ඊට පස්සේ වෙසෙල් එකක්, ඊට පස්සේ Toyota Race එකක්, ඊට පස්සේ මේ Toyota Vitz එක. මනෝජ් ඔයා දැන් මං හිතනවා ඕක මගෙන් අහනවට වඩා මනෝජ් මේ මං කියපු දේත් එක්ක ඒක තමයි හොඳම එක්සැම්පල් එක. ඒ ගැන ආයි කිසි විශේෂයෙන් රෙකමෙන්ඩේෂන් එකක් අවශ්‍ය නැහැ. මේ මොකද මගේ මේ 4 වෙනි වාහනේ 5 වෙනි වාහනේත් මම ගන්නේ ස්ටර්ලින් වොරන්ටි එක යටතේම තමයි.